මම කියන දේ පුතා හරියට අහගෙන ඉන්න. පුතාට ඒක ඇහෙනවා. ඊට පස්සේ තේරෙනවා. තේරුණාම හිතන්න ගන්නවා. හිතන්න ගත්ත ගමන් මම පුතාට මොකක්ද වෙන්නේ? අවබෝධය ජීවිතේ දිනන්න පුළුවන්. right? 1 2 125 31301 බල්ලා ගිරවා right වාඩි වෙන්න. ඇයි අපි ඉගෙන ගන්න ආස නැත්තේ? ඇයි අපි ඉගෙන ගන්න ඕන? ඉගෙන ගන්න අසාර්ථක කෙනෙක් බවට පත් වෙන්නේ ඇයි කියලා කියන්නයි හදන්නේ. එහෙනම් බාහිර වැඩ අභ්‍යන්තර දෙක මැද තියාගත්තම පුතේ ජීවිතය අපිට දිනන්න හරි ලේසි. ප්‍රශ්න වලට අභියෝග වලට මුහුණ දෙන්න අපිට හැකියාව වෙනවද නැද්ද? එනවා. ඇයි හේතුව? මෙයන් සමහරවල්ලාට මගේ පුතාගේ තාත්තා නැති වෙන්න පුළුවන්. මිය ගිහිල්ලා වෙන්න පුළුවන්, දාලා යන්න පුළුවන්. සමහරට මගේ පුතාගේ අම්මා මිය ගිහිල්ලා වෙන්න පුළුවන්, දාලා ගිහිල්ලා වෙන්න පුළුවන් තියෙන්නේ. ඒ නිසා මයි පුතා හැදෙන්නේ නැත්නම් පුංචි අම්මා ගාව වෙන්න පුළුවන්, ආච්චි සීයා ගාව වෙන්න පුළුවන්. හැබැයි පුතේ ජීවිතේ දිනන්න මේ කවුරුත් අපිට අදාළද? අදාළ නැහැ. ඉන්න තැන වැදගත්ද? නැහැ. ලැබෙන දේ වැදගත්ද? නැහැ. තියෙන දේ වැදගත්ද? නැහැ. ලැබෙන දේ Tamante හිමි දේ කලමනාකරණය කරගෙන ජීවිතේ දිනන්න පුළුවන් නම් අන්න පුතා කවුද? දක්ෂේ. හොඳයි. නරක නෑ හොඳයි. හොඳ නැද්ද? හොඳයි. මොකද්ද? එයා කැමති අභියෝග වලට මුහුණ දෙන්න, අවදානම් දේවල් කරන්න, ජීවිතයක් හදා බලන්න, එපා කියන දේවල් කරලා බලන්න, පාඩම් නොකර ඉන්න, පාඩම් කරන්න, ගහ ගන්න, ගුටි කන්න, ඉල්ලම් කන්න ආද නැද්ද? අවදාස යටිසිත. හොඳ නැද්ද එහෙනම්? හොඳයි එයා. හැබැයි මේකයි වැඩේ. හැමතිස්සෙම ගුටි කෑවොත් මොකද වෙන්නේ? හැමතිස්සෙම බැන්නුම් යවුවොත් මොකද වෙන්නේ ජීවිතේ? අසාරනවා. එහෙනම් මූට ඕන විදිහට වැඩ කරන්නත් ඕන. මූ කරන්න. අපිට ඕන විදිහට වැඩ කරන්නත් ඕනේ. සමූහ කියන ඒ පොඩක් ඉඳපන්. කාටද කියන්නේ? මේ අම්මලා තාත්තලා කියන දේ අහන්න ඕනද නැද්ද එහෙනම්? පිළිපදින්න ඕනද නැද්ද? right. එහෙනම් මේ සමාජයේ තියෙන සදාචාරාත්මක දේවල් අපේ ජීවිතේට ඕනේ නැද්ද පුතේ? ඕනද නැද්ද? අනුගමනය කරන්න ඕනද නැද්ද? ඇයි හේතුව? කය සහ මනස කියන දෙක කලබනාකරණය කරන්නා වූ මොකක්ද අංශ දෙක? බුද්ධිය සහ නැත්නම් මේම කය සහ මනස කියන දෙකේ මැනේජ්මන්ට් එක තියෙන එක මතද? මොළේ සහ මොකක් මතද? මනස මත. එහෙනම් මොළේ සහ මනසට අදාළ දේවල් තමයි මගේ පුතාලට මේ සමාජයේ උගන්වන්නේ. දෙමෝපියෝ, සමාජයේ, පරිසරයේ, පාසල, පන්සල අපි හැමෝම කියලා පුතාගේ මොකද්ද දන්නේ? මොළේ සහ මොකද්ද වාගේ මනස කියන කෑල්ල එක හදන්නේ. මේ වගේ අපි අනිවාර්ය ඉගෙන ගන්නව නැද්ද? ඉගෙන ගන්න ඕන. අපි බලමු ටිකක් මොළේ හොඳ වෙන්න මේ මහපට ඇඟිල්ල, දබර ඇඟිල්ල, මැද ඇඟිල්ල, වෙද ඇඟිල්ල සහ මොකද්ද? මිට මොළෝ ගන්න. මහපට ඇඟිල්ල දිග, දබර ඇඟිල්ල දිගාරින්න. දැන් රාත්‍රියකට අවධානය යොමු කරන්න. මගේ දකුණු අතේ තියෙන්නේ මොකද්ද? මහපට ඇඟිල්ල ඉස්සලා. වම් අතේ තියෙන්නේ මොකද්ද? දබර ඇඟිල්ල. දැන් දබර ඇඟිල්ල නමන්නේ කියන අම්මා අයිනවා මම බඩගිනි කියනකෝ. අම්මා අයිනවා මම බඩේ. අම්මා අයින උඩරයට දෙකට වෙන්න බෑ හොඳේ. පැහැදිලිද? වම් අස්සා දකුණු වැඩ කරාම